ඉතින් ඔන්ලයින් ට්‍රේඩින් කියන මේ දවස්වල ගොඩක් දෙනෙක් උනන්දු මාතෘකාවක්නේ. සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් එකක් අතේ තියෙන ඕනම කෙනෙක් පොඩියට හරි ට්‍රේඩින් කරලා පොඩි ඉන්කම් එකක් ලබා ගන්නවා. හැබැයි ලංකාවේ මේ වෙද්දි ඉන්නවා ට්‍රේඩින් තමන්ගේ ෆුල් ටයිම් ජොබ් එක කරගෙන ලොකු ඉන්කම් එකක් ඒක හරහා උපයන අයත් ඉන්නවා. ඉතින් මේ ට්‍රේඩින් කියන්නේ මාර කම්ප්ලෙක්ස් තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි. ඔයත් අනිවාර්යෙන් ජීවිතේ එකපාරක් හරි මොනවා හරි දෙයක් ට්‍රේඩ් කරලා ඇති. උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්නකෝ දැන් මේ දවස්වල ගෝල්ඩ් ප්‍රයිස් එක අඩු වෙලා තියෙන්නේ. මං ගෝල්ඩ් ටිකක් මිලදී ගන්නවා. ඊළඟට මේ ගෝල්ඩ් ප්‍රයිස් එක වැඩි වුණාට පස්සේ මං ගෝල්ඩ්ස් ටික විකුණනවා. එතකොට මට පොඩි ලාභයක් එනවා මේ විකුණපු මිලයි මේ ගත්තු මිල අතර. අන්න ඒකට තමයි ඇත්තටම ට්‍රේඩින් කියන්නේ. හැබැයි මේ ඔන්ලයින් ට්‍රේඩින් කරන්න නම් අනිවාර්යෙන් අපිට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් අවශ්‍ය කරනවානේ. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් හරි මොබයිල් ඇප්ලිකේෂන් එකක් හරි මොකක් හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් අපිට අවශ්‍ය කරනවා. ඉතින් අද කතා කරන්න යන්නේ සෑහෙන ෆීචර්ස් තියෙන ඒ වගේම ට්‍රේඩ් කරන්න ක්‍රිප්ටෝ විතරක් නෙමෙයි. ඔයිල්, ගෝල්ඩ්, එතනින් එහාට ගියාම ස්ටොක්ස්, ෆොරෙක්ස් වගේ සෑහෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්‍රමාණයක් තියෙන ගොඩක් පහසු පේමන්ට් මෙතඩ්ස් වගේම හිඩන් ෆීස් නැති ගොඩක් හොඳ මට්ටමක ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් ගැන. ඒ තමයි xm.com කියන්නේ. මේක ලංකාවේ විතරක් නෙමෙයි මේ වෙද්දි මුළු ලෝකෙම සෑහෙන ජනප්‍රිය ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක්. මේකට ප්‍රධානම හේතුව තමයි මේගොල්ලන්ගේ ලෙවරේජ් පහසුකම තියෙනවා. ලෙවරේජ් කියන්නේ වා සරලව හිතන්නකෝ දැන් ගෝල්ඩ් ඩවුන්ස් එකක් මිලදී ගන්න ඩොලර් 4000ක් යනවා කියලා. ඉතින් ඒ කියන්නේ ෆිසිකලි ගෝල්ඩ් ගන්නව නම් ඔයාගේ අතේ අනිවාර්යෙන් රුපියල් 12,000කට වඩා වැඩි මුදලක් තියෙන්න ඕනේ. හැබැයි ඔන්ලයින් ට්‍රේඩින් වල විශේෂත්වය තමයි විශේෂයෙන් XM ප්ලැට්ෆෝම් එකේ විශේෂත්වය තමයි ඔයාට අතේ ඩොලර් 4000ක් තියෙන්න ඕනේ නැහැ. ඔයාට ඒ වෙනුවට ලෙවරේජ් එක පාවිච්චි කරලා ගෝල්ඩ් ඩවුන්ස් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ XM ලගේ තවත් විශේෂත්වයක් තමයි මේගොල්ලෝ 1:1000 කියන අනුපාතයෙන් ලෙවරේජ් එක ලබා දෙනවා. ඉතින් ඔයා මේ ගෝල්ඩ් ගන්න 1:1000 අනුපාතයෙන් පාවිච්චි කරොත් එහෙම ඔයාට ඩොලර් 4ක් විතරක් පාවිච්චි කරලා ලේසියෙන්ම ගෝල්ඩ් ඩවුන්ස් එකක් මිලදී ගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ඔයා ලෙවරේජ් එක 1000ක් පාවිච්චි කරොත් එහෙම ඔයාට ඉක්මනටම ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් වගේම ගෝල්ඩ් මිල පහළ ගියොත් ඔයාට ගොඩක් ලේසියෙන් ඔයක ඩොලර් 4 නැති වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ලෙවරේජ් පාවිච්චි කරද්දී ඔයාට ට්‍රේඩ් එක කොච්චර කොන්ෆිඩන්ස්ද කියන එක මත තමයි ඔයා ලෙවරේජ් එක වැඩි කරන්න ඕනේ. ලෙවරේජ් එක වැඩි කරන එකේ වාසි වගේම ලොකු රිස්ක් එකකුත් තියෙනවා. හැබැයි XM ලගේ විශේෂත්වය තමයි මේ ලෙවරේජ් එක පාවිච්චි කරලා ඔයා ගන්න රිස්ක් එක අවම කරගන්න සෑහෙන ටූල්ස් ගණනාවක් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් තෝරගන්නකොට මේ විදිහට රිස්ක් එක අවම කරගන්න ටූල්ස් වගේම ෆීචර්ස් ලබා දෙන ප්ලැට්ෆෝම් එකක් තෝරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒවා පාවිච්චි කරලා රිස්ක් එක මෙෂර් කරලා මේ රිස්ක් එක මිටිගේට් කරගන්න. ඉතින් මේ XM ප්ලැට්ෆෝම් එක කියන්නේ ඕවරෝල් හොඳ සර්විස් එකක් දෙන, ඒ වගේම අපේ ෆන්ඩ්ස් වලට හොඳ සිකියුරිටි එකක් දෙන. හැමෝටම සාධාරණ ට්‍රේඩින් කන්ඩිෂන්ස් තියෙන ප්ලැට්ෆෝම් එකක්. XM කියන්නේ 2009 අවුරුද්දේ සයිප්‍රස් වල පටන් ගත්ත ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේගොල්ලෝ අවුරුදු 16ක් පුරාවට මේ මාකට් එකේ ඉන්නවා කියන්නේ මේගොල්ලෝ දෙන සිකියුරිටි එක වගේම මේගොල්ලන්ගේ සර්විස් එක සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම මේ වෙද්දි රටවල් 190ක යූසර්ස්ලා මිලියන 20කට වඩා සෑහෙන හොඳ ක්ලයන්ට් බේස් එකක් මේගොල්ලන්ට ඉන්නවා. සාමාන්‍යයෙන් හොඳ රෙපියුටඩ් ප්ලැට්ෆෝම් එකක් වෙන්න ඕනේ. මේ වගේ හොඳ ක්ලයින්ට් බේස් එකක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මේ විදිහට රටවල් ගණනාවක විහිදිලා ඉන්න නිසා ඒ රටවල් වල එහෙමත් නැත්නම් හරිම විදිහට ගත්තොත් jurisdictions වල SISEC, IFSC, ASIC, DFSA වගේ regulatory authorities වල regulations වලට එහෙමත් නැත්නම් නීති වලට යටත්ව තමයි මේගොල්ලන්ගේ platform එක පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ නිසා XM platform එකේ නීත්‍යානුකූල භාවය ගැනවත් එහෙමත් නැත්නම් මේකේ තියෙන safety එක ගැනවත් අපිට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඉතින් අපිට මොනවද මේ XM platform එකේ trade කරන්න පුළුවන්? ඔව්. මං කලිනුත් කියවනේ මේකේ ක්‍රිප්ටෝ විතරක් නෙමේ සෑහෙන ඉන්ස්ට්‍රුමන්ට් ගණනාවක් මේක හරහා ට්‍රේඩ් කරන්න පුළුවන්කම තියෙනවා. මෙයාලගේ forex ඒ කියන්නේ currency pairs 50කට වඩා වැඩි ප්‍රමාණයක් ට්‍රේඩ් කරන්න පුළුවන්. forex market එක පැය 24ම සතිය දවස් 5ම ඕපන් කරලා තියෙනවා. මේකට වඩා 1:1000 කියන leverage එකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට bitcoin වගේ cryptocurrencies ගණනාවක් මේක හරහා වඩා ට්‍රේඩ් කරන්න පුළුවන්. මේක නම් පැය 24ම දවස් 7ම ඕපන් තියෙනවා. මේකට වාට 1:500 කියන leverage එක ලබා දෙනවා. ඊළඟට වාට gold, silver වගේ precious metal trade කරන්නත් පුළුවන්කම තියෙනවා. මේකටත් වාට 1:1000 leverage එක ලබා දෙනවා වගේම මේකත් පැය 24ම දවස් 5ම ඕපන් කරලා තියෙන්නේ. මීට අමතරව CFDs stocks, copper, cotton, cocoa වගේ commodities වර්ග ඊළඟට මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ Brent oil, crude oil වගේ energies ඇතුළු derivatives ගණනාවක් මේක හරහා අපිට trade කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම XM එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේගොල්ලන්ගේ no recode, no rejection policy එක තියෙනවා. ඒ කියන්නේ ඔයා ඉල්ලන price එකෙන් ඔයාට ගන්න පුළුවන් වගේම ඔයා දාන orders කොයිලාකවත් reject වෙලා යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ ගොඩක් trading platforms වල අපි ඉල්ලන price එකට වඩා ටිකක් වැඩි price එකකින් තමයි හම්බෙන්නේ. ඒ වගේම සමහර ලාට අපි දාන orders reject වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ විදිහට අපි ඉල්ලන price එකට වඩා වැඩි මුදලකට හම්බුනොත් එහෙම අපිට හම්බෙන profit එක අඩු වෙන්න පුළුවන් වගේම සමහර ලාට අපිට profit එකක් ඇත්තටම හම්බෙන්නේ නැති වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ මේ තියෙන no recode, no rejection policy එක නිසා ඔයාට කිසිම වෙලාවක වැඩි මිලකට හම්බෙන්නෙත් නැහැ. ඒ වගේම ඔයා දාන orders reject වෙලා යන්නෙත් නැහැ.
ඉතින් මේ XM platform එක අපිට accounts වර්ග දෙකක් බලා ගන්න පුළුවන්. standard සහ ultra low කියලා. ඉතින් මේ වර්ග දෙකේම අපිට එක එක විදිහේ benefits බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ standard accounts වල අපිට deposit bonuses හම් වෙනවා. හැබැයි මේ වගේ spread එක ටිකක් වැඩි ultra low account වලට සාපේක්ෂව. ඒ වගේම මේ standard accounts වල promotions තියෙනවා. මේ promotions වලින් විශේෂයෙන්ම deposit bonus වලින් අපිට පුළුවන් අපි දාන trade එකේ මාජින් එක වැඩි කරලා මේකේ රිස්ක් එක අවම කරගන්න. අල්ට්‍රා ලෝ accounts වලට එනකොට මේකේ ස්ප්‍රෙඩ් එක සෑහෙන අඩුයි. ඒ වගේම මේකේ මේජර් කරන්සි පෙයාර්ස් වලට gold silver වගේ ඒවට swap fee එකක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ ට්‍රේඩ් එක දවස් ගාණක් ඇද්දත් මේකට fee එකක් ඔයාගෙන් කැපෙන්නේ නැහැ. මීට අමතර මේ platform එකේ තවත් වෙන විශේෂත්වයක් තමයි මේගොල්ලන්ගේ free educational content බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට trading ගැන ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔයා trading ගැන දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේගොල්ලන්ගම free educational content refer කරලා මේක හරහා trading ගැන හොඳ දැනුමක් ලබා ගන්න. ඒ වගේම මේගොල්ලන්ගේ webinar series යනවා. විශේෂයෙන් මේගොල්ලන්ගේ සිංහලෙනුත් webinar series එකක් යනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේවට join වෙලා ප්‍රශ්න අහලා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න. විශේෂයෙන් ඔයාලට මේ විදිහට සිංහල language එකට මාරු කරාට පස්සේ සිංහලෙන්ම තියෙන webinars බලා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙයාලගේ සෑහෙන හොඳ live support එකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් සිංහලෙන් වුණත් chat කරලා ඔයා ගැටලු විසඳ ගන්න පුළුවන්. ලංකාවෙත් අපිට උදේ 6 ඉඳන් රෑ 10 වෙනකන් සතිය දවස් 5ම සිංහලෙන්ම chat කරලා live support එක ගන්න පුළුවන්කම තියෙනවා. මීට අමතරව XM එකේ අපිට copy trading option එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ට්‍රේඩ් කරන්න ස්කිල් එකක් නැත්නම් එහෙමත් නැත්නම් ඔයාලට ඇනලයිස් කරන්න වෙලාවක් නැත්නම් ඔයාලට පුළුවන් ලෝකේ ඉන්න හොඳම ට්‍රේඩර්ස් ලගේ ට්‍රේඩ්ස් කොපි කරන්න. ඉතින් අපිට මේ සෙක්ෂන් එකට ගියාට පස්සේ එක එක ට්‍රේඩර්ගේ වින් රේට් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එයාලා ට්‍රේඩ්ස් කීයක් වින් කරනවද කියලා percentage එකක් විදියට අපිට මෙතනින් හොඳ ට්‍රේඩර් කෙනෙක් තෝරලා ඒ ට්‍රේඩර් කෙනෙක්ගේ ට්‍රේඩ් එකක් කොපි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයා ගන්න profitable trades වලට පොඩි percentage එකක් ඒ අදාළ ට්‍රේඩර්ට යනවා. ඒ වගේ මෙයාලගේ සෑහෙන ප්‍රමෝෂන්ස් සහ කම්පිටිෂන්ස් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ කම්පිටිෂන්ස් වින් කරලා කෑෂ් ප්‍රයිසස් පවා ලබා ගන්න පුළුවන්. ඒ වගේ මෙයාලගේ විවිධ සීසන්ස් වලට සීසනල් බෝනසස් තියෙනවා. ලොයල්ටි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේකෙන් ඔයාලට පුළුවන් ඔයා ගොඩක් ට්‍රේඩ් කරලා XM coins ගන්න. මේ coins වලට පස්සේ පුළුවන් බෝනස් වලට හරි එහෙමත් නැත්නම් කෑෂ් වලට හරි redeem කරගන්න. මීට අමතරව මේගොල්ලන්ගේ refer a friend කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවෙක්ට මේකට refer කරලා ඒක හරවත් ඔයාලට මුදල් උපය ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට XM PC එකේ නම් web version එක වගේම Windows වලට සහ Mac වලට වෙනම applications බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා mobile එක පාවිච්චි කරනවා නම් ඔයාලට mobile එකෙත් iOS සහ Android කියන දෙකටම applications බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම කලිනුත් කිව්වනේ මේ හැම trading platform එකේම හොඳ නරක තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ අපි online trading කරන්න බලාපොරොත්තු වෙනවා නම් තියෙන features දිහා බලලා overall හොඳ trading platform එකක් තෝරගන්න. ඉතින් මෙයාලගේ තියෙන features, support system එක, education programs වගේ දේවල් දිහා බැලුවාම overall සෑහෙන හොඳ මට්ටමක trading platform එකක් විදියට XM trading platform එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයා trading වලට interest කෙනෙක් නම් එහෙමත් නැත්නම් මේ වෙද්දි trading කරන කෙනෙක් නම් මම පල්ලෙහා description එකේ links දාලා තියන්නම්. ඒකෙන් ඔයාලට පුළුවන් මේ platform එකට join වෙලා try out කරලා බලන්න. ඉතින් trading කියන්නේ සාමාන්‍යයෙන් මම වැඩි කතා කරන topic එකක් නෙමෙයි. විශේෂයෙන් මේ XM platform එකේ සෑහෙන tools, features ගණනාවක් තියෙනවා. මේ features හරි විදිහට පාවිච්චි කරලා කොහොමද හරියට trade එකක් දාන්න කියලා එහෙමත් නැත්නම් මේ trading platform එක ගැන තවත් මොනවා හරි videos අවශ්‍ය නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. එතකොට මට පුළුවන් ඒ videos උත් ඔයාලට හරි විදිහට plan කරලා අරන් එන්න. එහෙනම් අලුත් video එකකින් හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. smart විදිහට ඉන්න.